හිතට බරක් නැති යාළුවෝ ලබන්නේ කොහොමද? ඔයාලට සමහරට මේ ප්‍රශ්නේ ඇති. ඇතැම් වෙලාවට ජීවිතේට ලොකුම ප්‍රශ්න ලොකුම බරවල් එන්න හේතුව නුසුදුසු යාළුවෝ. යාළුවෝ නිසා පටන් ගත්ත ප්‍රශ්න ඇති කොහොම විසඳ ගන්නද කියලා හිතා ගන්නව බැරි. හිතට බරක් වෙන යාළුවෝ මුණ ගැහුනොත් එහෙම ඒක ජීවිතේට හරි වෙහෙසක්. කොහොමද අපි හිතට බරක් නොවන පහසුව සලසන යාළුවෝ ලබන්නේ? ඒ උදෙසා සිල්වත් වෙන්න. සීලවන්ත ජීවිතයක් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු අවවාදයක් මේ කියලා ඒ ගැන ශ්‍රද්ධාවෙන් ඒ ගැන ගෞරවයෙන් ඔයාලා සිල්වත් ජීවිතයක් ගැන විමසලා බලන්න ටික කාලයකට හරි. තමන් සීලවන්ත වෙන්න පටන් ගත්තොත් එහෙම ජීවිතේට බරක් වෙන යාළුවෝ ඈත් වෙනවමයි. ටික කලක් තමන් සීලවන්තව ගත කරනකොට තමන්ගේ ජීවිතේට බරක් වෙන, වදයක් වෙන, වෙහෙසක් වෙන, ජීවිතේ අනාගතයක හෝ අනතුරක් වෙන ඒ බඳු මිත්‍රයෝ ජීවිතෙන් ඈත් වෙලා යනවමයි. හිතට බරක් නැති මිත්‍රයෝ ටික ටික නමුත් කලක් ගත වෙනකොට තමන්ගේ ජීවිතයට ලං වෙයි. ඒ නිසා සීලවන්ත ජීවිතෙත් පටන් ගන්න. ප්‍රාණඝාතයෙන් වළකින්න. දයාව, කරුණාව, සතුන්ට සෙනෙහස ඒවා පුරුදු කරන්න පටන් ගන්න. අන්සතු දෙයක් කිසිසේත් හොරකම් කරන්න එපා. පොඩිම පොඩි හොරකමක්වත් පුරුදු කරන්න එපා. හොරකමින් වැළකීම පටන් ගන්න. වැරදි කාමසේවනය, සල්ලාලකම තමගේ ජීවිතේ පුරුදු කරගන්න එපා. එහෙම පුරුද්දක් තියෙනවා නම් ඉක්මනට නවත්ත ගන්න. බොරු කීම, අනුන්ව රැවටීම ඒක ජීවිතේ මේ වෙනකන් සැහැල්ලුවෙන් අරගත්ත දෙයක් නම් ඉක්මනින් ඕක නවත්තන්න. සත්‍යවාදී වෙන්න. සත්‍යයෙන් සත්‍ය ගලපලා ජීවිතේ ගත කරලා සතුටක් ලබන්න. මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතයේ ජීවිතේ කොටසක් වෙලා තිබ්බනම් සිල්වත් ජීවිතේ පහසුයිද අපහසුයිද කියලා විමසන්න හරි ටික කාලයකට හරි මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතයෙන් වැළකීලා බලන්න. මම මේක ටික කාලයක් විමසලා බලනවා කියලා අඩු ගානේ. සීලවන්ත ජීවිතේ මට පහසුවක් හදයි නේද කියලා විමසන්න හෝ ටික කාලයකට හරි මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතයෙන් වැළකීලා හොඳට විමසලා බලන්න. ඔයාලා ඔය පන්සිල් පද ටික ආරක්ෂා කරන්න පටන් ගත්තොත් හිතට බරක් වෙන මිත්‍රයෝ තමන්ගේ ජීවිතෙන් ඈතට විසි වෙලා යාවි. ආයේ බඳු අය ලං වෙන්නේ නැති මට්ටමට ඈත් වෙයි. ජීවිතේට කිසි බරක් නැති, ජීවිතේට කිසි අනාරක්ෂාවක් නැති, ජීවිතේ මහා ආශිර්වාදයක් වෙන පහසුවක් සලසන, තමන්ගේ ජීවිතයට නොහිතපු යහපත උදා කරන සුන්දර මිත්‍රයෝ, වැදගත් මිත්‍රයෝ, ලස්සන මිතුදන් ඔයාලගේ ජීවිතේ හරි අපූර්වට ගොඩනැගෙයි. ඒකට තමන් සිල්වත් වෙන්න ඕන. තමන් දුස්සීල නම් දුස්සීලේකට කොහොමනම් සොඳුරු මිත්‍රයෝ හැදෙන්නද? සිල්වත් ජීවිතේ පටන් ගන්න. පුරපෝය දවසට උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා අටසිල් සමාදන් වීමෙන් ඔයාලගේ සීල ගුණය, සීල බලය, සීලේ ආනුභාවය තව වැඩි කරගන්න. සිල්වත් ජීවිතයක් ගත කරන්න සොඳුරු මිත්‍රයන්ගෙන් ඔයාලගේ ජීවිතේ සැපයෙන් පිරී යනු ඇත. ඒ නිසා සිතට බරක් නැති මිතුරෝ ලබන්න නම් සිල්වත් ජීවිතේ පටන් ගන්න. මේ හැම දිනාට සිල්වත් ජීවිතයක් ගත කරමින් සොඳුරු මිත්‍රයෝ ඇසුරු කරමින් මුළු ජීවිතේම සුවපත් කරගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.